කොතනක හරි වෙච්ච වැරදීමක් හින්දා මුළු කතාවම අනිත් පැත්තට යනවා. මං කියන්න නම් දන්නේ නැහැ. ඔයාගේ තාත්තත් එක්ක කම්පෙයාර් කරනකොට කුසල් අංකල් බිස්නස් වලට කොච්චර ටැලන්ටඩ්ද කියලා. ඒ වුණාට තාත්තට වඩා යොසීමක් කුසල් අංකල්ට තියෙනවා කියලා මට දැනෙනවා. මේ අලුත් ඔෆිස් එකට කීමනි බැන්දි ඔයාගේ තාත්තගේ සල්ලි වලින්. ඒ කුසල් අංකල්ට තාත්තා දුන්න සල්ලි වලින් කොටසක්. ඉතින් තාත්තගේ ලීගල් වයිෆ් විදිහට මට එකම පුතා විදිහට ඔයාටත් මේකේ ලීගල් අයිතිය තියෙනවා. චෙක් එක. කුසල් ඇහුවේ නැද්ද හෙට වැඩේට මෙච්චර ලොකු amount එකක් මොකටද කියලා? මිනිහ මොකවත් ඇහුවේ නැහැ. සාමාන්‍ය ප්‍රොෆෙෂනල් බිස්නස්මන් කෙනෙක් ඔය චෙක් එකක් දෙද්දී උතන අග ඉඳන් මුලට බින්දු ගන්න ඔය ඔක්කොම බලනවනේ නම්බර්ස්. මොකක්වත් බැලුවේ නැහැ. ඒ මං ඇහුවේ ඇයි කියලා. එයාගේ account එකේ තියෙන මගේ සල්ලි නෙවෙයි කියලා. ඒක දිගම බලුවම ඒක ඇත්තනේ. සම්පූර්ණයෙන්ම තියෙන්නේ බුවනකගේ සල්ලි. ඉතින් තාත්තගේ සල්ලි තියනවා නම් ඇයි අමදුරු අංකල් කුසල් අංකල් වගේ කෙනෙක් මේකට සම්බන්ධ කරගන්න නැතුව අපිට මේ ප්‍රශ්න විසඳගන්න බැරි. මහ මුහුද වගේ ණය කන්ද කොහොමද ලුණු පොල් කට්ටිය